Hi friends, ගොඩක් දවසකින් සිංහලෙන් වීඩියෝ එකක් කරන්න බැරි වුණා අවුරුද්දකට වැඩි වැඩි ඇති සමහර විට. නමුත් මට හිතුණා පොඩ්ඩක් අපේ යුග පුරුෂය වෙන නන්දා මාලිනී මැතිනිය අද අවසන් ගමන් ගියා. මට හිතුණා මේ වගේ ජීවිතයක් මේ ලෝකෙට අරගෙන ආව කෙනෙක්ගේ චාට් එකක් ගාක් විශේෂ වෙන්න පුළුවන් කියලා. මොකද අපි ඔගොල්ලෝ දන්නවා අපි මේ චාට් එකකින් කියන්නේ මේ ආත්මයට ගෙනාපු හොඳ සහ නරක කර්ම කියලා. ඊට අමතරව අපි මේකට එන්නේ මොකටද කියලා. මොන වගේ මෙහෙවරක් මේ ලෝකෙට කරලා යන්නද කියලා. ඒක තමයි මේ චාට් වල පෙන්වන්නේ. ඒක මගේ වීඩියෝ බලන සුළුතර දෙනා දන්නවා. ඒකයි මේකේ තේරුම. ඒ කියන්නේ අපි හැමෝම අපිට ගේන්න පුළුවන් හොඳ කර්ම ටිකයි නරක ටිකයි ගෙවන්න ඕන ටිකයි අරගෙන එනවා. ඇවිල්ලි ඉවරලා ඉන්න කලින් අපි කල්පනා කරනවා අපි මොකද්ද මේ ආත්මෙන් ලබන්න ඕන දේ. මොකද්ද දැන් මේ වගේ යුග පුරුෂයෙකුට පුළුවන් මුළු ලංකාවම වටිනකමයි. ඉතින් අපිට කියලා වැඩක් නැහැ නේ. ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒක නිසා එයා ආවේ රටට විශාල සේවයක් කරන්න ඒ සංගීතය අතින් ලොකු වෙනසක් කරන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ඉතින් මට හිතුණා කොහොමද මේ චාට් එක හදාගන්නේ කියලා. ඉතින් මම ටිකක් රිසර්ච් කරා. මම එයාව පර්සනලි දන්නෙත් නැහැ. මම එයාගේ බර්ත් ටයිම් එක දන්නෙත් නැහැ. නමුත් යම් කෙනෙක්ගේ දැන් ඒකට කියන්නේ මොකද්ද අපි හොඳට දන්න කෙනෙක්ගේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ හොඳ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම ඇත්තටම දන්නවා නම් අවංකවම දන්නවා නම් අපිට පුළුවන් උත්සාහයක් කරන්න මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ ඒ චාට් එකේ කියලා. එහෙමයි මේක කරන්න ගත්තේ මම. ඒකයි ඒකට රෙක්ටිෆිකේෂන් මෙතඩ් එක කියනවා. මම කර වැඩේ ඉස්සෙල්ලම බැලුවා AI වලින් AI සර්චස් වගේත් දාලා බැලුවා ටිකක් හොයාගන්න පුළුවන් මොනවද හොයාගන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලම බැලුවා බර්ත් ටයිම් එහෙම එකක් නැහැ. බර්ත් ටයිම් එකක් හොයාගන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ මං වෙලා යාගේ හොරොස්කෝප් එක මොනවද කියලා ඒකත් කියන්න බෑ. අපි දන්නවා යාගේ මූන් සයින් එක නම් ටොරස් මේ වෘෂභ කියලා. එයාගේ මූන් ඉන්නේ වෘෂභ කියලා ওই දවසට පිට දන්නවා. ওই දවස අනුව. එතකොට ඊට පස්සේ මම බැලුවා ලග්න from any discussions. ඒ කියන්නේ මොකකින් හරි discussions වලින් මොන හරි එකක් තියෙනවද කියලා. ඒකෙන් එනවා චන්ද්‍ර ලග්න අපි දන්නවා. චන්ද්‍ර ලග්න නම් එයාගේ මූන් තමයි චන්ද්‍රය. ඒ කියන්නේ ටොරස් තමයි. ටොරස් කියන්නේ වෘෂභ. නමුත් අපිට ඕනේ අපේ රයිසිං ඩිග්‍රී රයිසිං සයින් එක. ඒ කියන්නේ ලග්නය මොකක්ද කියන එක. ඉතින් එක්කෙනා කියලා තියෙනවා මේ ඩිස්කෂන්ස් වලින් ඇවිල්ලා තියෙනවා ලියෝ කියන එකයි ස්කෝපියෝ කියන එකයි එහෙම නැත්නම් වර්ගෝ හරි ජෙමිනයි හරි වෙන්න පුළුවන් කියලා. ලියෝ වෙන්න බෑ. එයා ගොඩාක් මේ ඊගෝ තියෙන කෙනෙක් නෙවෙයි. ස්කෝපියෝ වෙන්නත් බෑ. ගොඩක් හංගන කෙනෙකුත් නෙවෙයි. ඒක නිසා ඒ දෙක වෙන්නව බෑ කොහොමවත්. නමුත් මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. මොකද හේතුව මේ ඕනම ගායක ගායිකාවක්ගේ වටිනම ග්‍රහය තමයි මර්කරි වීනස්. ඒකයි. අනිත් ලග්න වෙන්න පුළුවන් තමයි ලිබ්‍රා හරි මේ ජෙමිනයි හරි එහෙම එකක්. මොකද ජෙමිනයි කියන්නේ ගොඩාක් වාසනාවන්ත ලග්නයක්. මොකද ඒකේ 6 8 12ට මේ මූල ත්‍රිකෝණ ගෙවල් අහු වෙන්නේ නැහැ. ඒක දැන් ඔයගොල්ලෝ දන්නවා. මම මගේ පාඩම් බලලා තියෙන අය දන්නවා. එතකොට මේ දෙක එකක් වෙන්න ඕනේ. මොකද හේතුව එයා තනිකර කරන්නේ කමියුනිකේෂන් එකක් කරන්නේ. ඉගැන්වීමක් කරන්නේ. අපිට මඟ පෙන්වීමක් කරන්නේ. මුළු ජීවිතේම අනිවාර්යයෙන්ම එයා මේ මර්කරිගේ සයින් එකක් වෙන්න ඕනේ. ඒකයි. එතකොට ඊට පස්සේ මම ටිකක් දැන් try කරා. මම කරන්න ගන්නේ සාමාන්‍යයෙන් මම කරන්නේ මේ වගේ කෙනෙක් හම්බුනාම හැම සයින් එකම බලනවා. දැන් ඒරිස් කියනවා, මේෂ බලනවා, වෘෂභ බලනවා, මිථුන බලනවා. එහෙම බලලා බලනවා මේ ඒ පිහිටීම් අනුව
මේ වගේ ජීවිතයක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා. තේරෙනවද? එහෙමයි මං කරන්නේ. කියන්නේ එහෙම තමයි කරන්න ඕනේ. එහෙම නැතුව කරන්න විදියක් නැහැ. මොකද අපි දන්නේ නැහැ යාගේ හරියටම බර්ත් ටයිම් එක. ඒකයි දැන් එහෙම බලනකොට මේක වෙන්න බෑ මේක වෙන්න බෑ. ඇත්තටම මේකේ තියෙන්නේ මිථුන ලග්නේ. පැහැදිලිව මිථුන කියන්නේ ගොඩක් වාසනාවන්ත ලග්නයක්. මොකද මම ඔයගොල්ලන්ට කිව්වා 6 මෙතන වෘශ්චික, මෙතන මකර, මෙතන වෘෂභ 6 8 12 ඒ තුනම මූල ත්‍රිකෝණ ගෙවල් නෙවෙයි. ඒක නිසා ඒ ග්‍රහයන්ගේ මේන් ගෙවල් මොනවාද මේ මූල ත්‍රිකෝණ ගෙවල් මේ 6 8 12ට වැටිලා නැහැ. නමුත් මේවත් යම් ප්‍රමාණයකට මැලෆික් ගතියක් පෙන්නනවා. ඕගොල්ලෝ මන් දන්නවා ඒක දන්නවා කියලා. එහෙමයි තියෙන්නේ. නමුත් මේ chart එක දැන් හදාගෙන යනකොට මම එයාගේ ජීවිතය ගැන බලනකොට මට ඉතාමත් පැහැදිලි එයා මේ chart මේකේ තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ placements වල හරියට explain කරනවා එයාගේ ජීවිතය. ඉතාමත් පහසුවෙන්ම. ඊට පස්සේ මට ඕනකම තිබුණා MEP එක හදාගන්න. MEP එක හදාගන්න ගියාම ඕගොල්ලන්ට දැන් මෙතන මම මේක එක් ග්‍රහය ගැන පොඩ්ඩක් කියන්නම්. මොකද යමක් ඉගෙන ගන්න දෙයක් තියෙන නිසායි මම මේක කරන්නේ. මට මේ දවස්වල සනීපත් නැහැ. වැඩක් තියෙනවා ගොඩක්. ඒත් මට හිතෙනවා මේක ඇත්තට මේ වගේ කෙනෙක්ගේ chart එකක් දකින්නත් වාසනාවක් තියෙනවනේ කියලා. ඒකයි දැන් මට හිතුණා මේක දැන් අපි බැලුවොත් එහෙම මෙතන තියෙනවා මං ascendant degree එකද විදිහට තියෙන්නේ 7:41. හරිද? ඒතකොට 7:41 අපි ග්‍රහය බලමු කිට්ටුවෙන් ඉන්න අය. මෙතන මූන් ඉන්නවා 7:58 පොඩ්ඩක් පහුවෙලා ගිහිල්ලා. මෙතන ඉන්නවා 6:17. එතන වෙනස 6:17යි 7:17යි 8:17යි කියන්නේ 7:17යි 8:17යි අතර වගේ. එතකොට මෙතන අවුරුදු 10යි 20යි අතර එකක් තියෙනවා. ට්‍රිගර් එකක් තියෙනවා. දැන් 6:17යි 7:17යි කියන්නේ අවුරුදු 10ට. ඊට පස්සේ එතන එකක් තියෙනවා. මෙතන සන් ගෙනුත් තියෙනවා 5:48යි 6:48යි 7:48 වෙන්න. එතන අවුරුදු 19 වගේ එකක් තියෙනවා. පේනවද? එතකොට මෙතනත් එකක් තියෙනවා 2 ඉඳන් 7 වෙනකම්. එතන 5ක් වගේ වෙනසක් තියෙනවා. ඔව්. මෙතනත් 6ක් වගේ වෙනසක් තියෙනවා. නමුත් මේවා එක ගත්තම මෙයාගේ පළවෙනි බ්‍රේක් එක හම්බ වෙලා තියෙන්නේ පළවෙනි අවුරුදු 10ම. මොකද මෙතන අම්මා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ගුරු මාතාවක් ඉන්නවා. එයාගේ අම්මත් ඉන්නවා. මෙතන exalted මේ චන්ද්‍රයා මෙතන exalted කියන්නේ මේ මොනවාද ඒකට කියන්නේ උච්චයිනේ. ඔව්. ඒ කියන්නේ එතන exalted තත්ත්වයක් තියෙනවා. එතන හුඟක් ළඟයි. ඒක නිසා එයාගේ ටැලන්ට් එක මුලින් නම් වගේ පේනවා. එකක් ගායිකාවකට හරි ගායකයෙකුට හරි දැන් ඔයගොල්ලෝ මගේ අර ගායිකාව එකක් දෙකක් මම කරලා තියෙනවා වීඩියෝ. ඒ වයින් අනිවාර්යයෙන්ම දැන් සැලින් ඩියන් හරි ඔය තව දෙන්නේ තුන් දෙනෙක් මම කරලා තියෙනවා. ඒව හැම එකෙම වැදගත්ම ග්‍රහය තමයි මර්කරි කියන්නේ බුධ ග්‍රහයයි වීනස්යි. වීනස් තමයි විශේෂ ග්‍රහය. මොකද වීනස් ජීවිතේ හැමෝම සාර්ථක දේවල් ගේන්නේ වීනස්. වීනස් ඒක තමයි එයයි බුධ ග්‍රහයයි. බුධ ග්‍රහය තමයි කමියුනිකේෂන්ස්. අර සිග්නිෆිකේටර් for communications කියන්නේ එයා. එතකොට වීනස් කියන්නේ ජීවිතේ මියුසික් ජීවිතේ හරිම සතුටු දේවල් හැමදේම. එතකොට ඒ කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක, එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි ඔක්කොම මෙයාගේ. එතකොට අනිත් වැදගත්ම දේවල් තමයි ගේ 2යි 3යි. 2යි 3යි. 2 ඇවිල්ලා ස්පීච් එක. ස්පීච් එක වොයිස් එක ඒක එන්නේ 2. 3ෙන් එන්නේ කමියුනිකේෂන්ස් ඇබිලිටි එක. ඒ කියන්නේ අප තමන් කරන කොච්චර දේවල් වුණත් කමියුනිකේෂන්ස් වලින් ඉෆෙක්ටිව්නස් එක තියෙන්නේ 3ෙන්. එතකොට එහෙමයි තියෙන්නේ. එතකොට මෙයාගේ ලග්නේ ගත්තත් 3නේ. ඒ කියන්නේ නැචරල් සෝඩියක් එක ගත්තත් 1 2 3 ඇවිල්ලා කමියුනිකේෂන්ස්. එතකොට මේකේ නැචරල් සෝඩියක් ගත්තත් 2
දෙක කියන්නේ මං කිව්වේ 2යි 3යි තමයි වැදගත්. 2යි 3යි කියන්නේ 2යි 3යි. මෙතන නැචරල් සෝඩියත් එකේ 2යි 3යි කියන්නේ මෙතන ඉන්නවා චන්ද්‍රයා. ඒ එක්සාල්ටඩ් තත්ත්වයේ ඉන්නේ. එතකොට එතනත් 2 කියන්නේ වොයිස් එක. නැචරල් වොයිස් එක මෙතන තියෙන්නේ. මෙතනත් වොයිස් එක තියෙන්නේ. අනිත් එක එතන ජුපිටර් ඉන්නවා. ජුපිටර් එක්සාල්ටඩ් ඉන්නවා. ඒ කියන්නේ මෙතන මොකද්ද උච්ච වෙලා ඉන්නවා. එතන ජුපිටර්. ඒ කියන්නේ ලොකු වැදගත්කමක්. ඒතකොට එයාට 6 පේනවා 10 පේනවා. එයාගේ ජීවිතේ මියුසික් ඒවා එතන මෙතන හරි වැදගත්කමක් තියෙනවා. ජුපිටර් ඉන්නවා එතන. එතකොට මේ වොයිස් එක සම්බන්ධ වෙනවා මූන් වලටයි මෙතන ජුපිටර් වලටයි වොයිස් එක සම්බන්ධ වෙනවා. කමියුනිකේෂන් සම්බන්ධයෙන් ගත්තොත් මේක ඉතාමත්ම ලොකු පින් ගෙනල්ලා තියෙනවා මෙයා. දැන් බලන්න මෙතන උච්චයි මෙතනත් උච්චයි මෙතන එයාගේ ගෙදරම ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ කමියුනිකේෂන්ස් ගේ 3rd house එකේ sun එයාගේම ගෙදර ඉන්නවා. ඒක ඉතාමත් බලවත්. ඒක නිසා කමාන්ඩිං කමියුනිකේෂන්ස් ඇබිලිටි එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මෙතන මාර කමාන්ඩ් එකක් තියෙනවා. එයාගේ ඒවට කාටත් කතා කරන්න බැරි තරමට තත්ත්වෙටම තියෙනවා එතන. ඒකයි අනිත් එක සන් කියන්නේ අපි දන්නවා මේ ලොකුම ග්‍රහයක් කියලා. ඒ කියන්නේ රජ්ජුරුව කියලා. එතන එයා කමියුනිකේෂන් හවුස් එකේ ඉන්නවා. එයා ඉන්නේ වීනස් එක්කත් ඒ මදිවට. එතකොට වීනස් හරහා එතකොට මෙතන පේනවා සංගීතය මේ කමියුනිකේෂන් ඇබිලිටි එක පැහැදිලිව මෙතන තියෙනවා. ඊට අමතරව මේ ලග්නාධිපතිය එයාගේ මූල ත්‍රිකෝණ ගෙදර ඉන්නවා මර්කරි. මර්කරි ඉතාමත් හොඳට ඉන්නවා. ඊට අමතරව එයා 10ට පේනවා. ඒ කියන්නේ එයාගේ ප්‍රොෆෙෂන් එක දිහා. එයාගේ ප්‍රොෆෙෂන් එක ඇත්තටම කමියුනිකේෂන්ස්. තේරෙනවද? ඒකයි අනිත් එක මේ ජුපිටර්ගේ මේ ලොක් එකක් පේනවා. මේ රාහුටත් මේක පේනවා. පේනවනේ. දැන් මේ ඒකයි. එතකොට මෙතන මාස් ඉන්නවා. ඒ කියන්නේ 11 ආධිපතිය 12 ඉන්නවා. එතකොට 2 ආධිපතිය 12 ඉන්නවා. පේනවද? ඒක නිසා මෙතන income and friends and දැන් මෙතනනේ 11 කියන්නේ income friends elder siblings ඒ කට්ටියනේ මෙතන ඉන්නේ. ඒක 12ට ගිහිල්ලා ඉන්නවා. ඉතින් මොකක් හරි ඉතින් 12 සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඇත්තටම පිට රටවල නම් එයා අනිවාර්යයෙන්ම සල්ලි හම්බ කරගන්න පුළුවන්. නමුත් ලොකු හම්බ කිරීමක් කරලා නැහැ. මොකද මේක house of losses also. ඒක අර house of losses වුණාම ලොකු ඒ කියන්නේ සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙවෙයි. එහෙම තත්ත්වයක් නෙවෙයි එතන තියෙන්නේ. අනිත් එක මූන් එක ඒක මයින්ඩ් එකත් මේ වෙල්ත් එක මෙතන තියෙන්නේ. වෙල්ත් එක ෆැමිලි එක ඉමීඩියට් ෆැමිලි එක යාගේ ඉමීඩියට් ෆැමිලි එක ඒ කියන්නේ මහත්තයයි දරුවෝ සම්බන්ධ දේවල් ඒත් house of losses වලට ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ මෙතන 18යි 22යි මෙතන තියෙනවා ට්‍රිගර් එකක්. පේනවද මේ රාහු කේතු කිට්ටුයි මේ ජුපිටර් ඇවිල්ලා 7 ආධිපතිය. 7 කියන්නේ මැරේජ් එක. තේරෙනවද? එතකොට එහෙම වුණාම වෙන්නේ මැරේජ් එකේ ඒ සම්බන්ධ losses මෙතන පෙන්නනවා. පේනවද? house losses කියන්නේ මොකක් හරි දෙයක් තියෙන. ඒකින්ද අර එයාගේ පළවෙනි කියන්නේ එයාගේ මහත්තයාව දාලා ගිහිල්ලා හරි එහෙම දෙයක් වෙලා තියෙනවනේ. ඒක පැහැදිලිවම පේනවා. ඉතින් මොකක් හරි බීමක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඒක නැති වෙලා තියෙන්නේ. ඒකයි. ඉතින් ඒක පැහැදිලිවම පේනවා මේ house මෙතනට එන ග්‍රහයෝ ඉන්නවනේ ওই කාලවල losses ඇති වෙනවා ජීවිතේ. ඒක සාමාන්‍ය දෙයක්. මටත් එහෙම තියෙනවා. අපි මන් දන්නවා හැමෝටම තියෙනවා. ඒක losses ඒ කියන්නේ ට්‍රාන්සිට් තියනවා නම් losses තියෙනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් එතනත් එහි පැහැදිලිවම පේනවා එයාගේ මැරේජ් සම්බන්ධ ප්‍රශ්නේ එතන තියෙනවා. එතකොට නමුත් මෙතන දැන් මේ long term partnersලා කියන ජීවිතේ ජුපිටර් කියන්නේ හොඳම ග්‍රහයෙක්. ඒ කියන්නේ හොඳම ග්‍රහයෙක්. ඒක නිසා එයාට ලොකු
යාළුවෝ එහෙම ඇති වෙලා තියෙනවා. ලොං ටර්ම් පාර්ට්නර්ස්ලා ජීවිතේ ඉන්නවා. ඒ කියන්නේ සංගීත ශාස්ත්‍රයට ඉතාමත්ම වැදගත් මිනිස්සු කට්ටියක් එයාට ස්ටේටස් ලබා දෙන්න උදව් කරනවා. පේනවද? ඒකද ජීවිතේ නරක දේවල් වුණාට ඒ ජීවිතේ අත්දැකීම් ලැබෙනවා. ඒ අත්දැකීම් තුලින් තමයි එයාගේ ජීවිතේ හදාගන්නේ. අන්න ඒකයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේක ගත්තොත් පළවෙනියම දැන් එයා හුඟක් දුප්පත් පවුලක ඉපදිලා දුප්පත් ජීවිතයක් ගත කරලා තියෙනවා මුල කාලේ. අර ඔයගොල්ලෝ එයාගේ ජීවිත කතාව බැලුවා නම් එයාම කියන එකක් අර එයා සංගීත වැඩසටහනකින් දිනලා තමයි පළවෙනි සැරේට මේ එළවලු රොටියක් කාලා මේ සරුවත් බිව්වේ කියලා. ඉතින් ඒ තරම්ම දුප්පත් තත්ත්වයක් තියෙන්නේ මෙතන මේ සැටර්න් නිසා. මේ සෙනසුරු කියන්නේ ඩිසිප්ලින් දෙන ග්‍රහය. ඩිසිප්ලින් දෙනවා, හાર્ඩ් වර්ක් දෙනවා. නමුත් අමාරුයි ජීවිතේ කියන්නේ දුප්පත්කම පෙන්නනවා. එහෙම තියෙනවා. ඒ කියන්නේ දුප්පත්කම කියන්නේ සල්ලි වලින් දුප්පත්කම. එහෙම නැතුව මේ වැලියුස් වලින් එහෙම එකක් නෙවෙයි. මොකද මෙයා මේ 8 වෙනි ගෙයි 9 වෙනි ගෙයි. ඉතින් 9 වෙනි ගේ තමයි වාසනාව. 8 වෙනි ගේ තමයි obstacles in life. ඊට අමතරව එතන කේතුත් ඉන්නවා. ඉතින් ඒ නිසා කේතු ඉන්න නිසා ජීවිතේ obstacles ගොඩාක් තියෙනවා. ඉතින් මෙතනත් ඒක පෙන්නනවා. ජීවිතේ මල් යහනාවක් නෙවෙයි. මුල හරියේ ඊටමත් දුක් විඳපු ජීවිතයක් එතන තියෙනවා. ඒ වගේම එතනින් ඩිසිප්ලින් ඉගෙන ගන්නවා. එයා කියන එයාට හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා කියලා. එයාගේ තාත්තා ගොඩාරියක්. ඉතින් සම්පූර්ණ නැත්තනේ. මොකද සන් ඉන්නේ එයාගේම ගෙදර. ඉතින් ඒක තාත්තා කොහොම හරි ඇඳුම් අහලා සල්ලි එකතු කරලා මට මෙච්චරයි කන්න බොන්න දෙන්න පුළුවන් මෙහෙම කියලා ඒ සල්ලි වලින් ඒගොල්ලන්ව නඩත්තු කරනවා කියන එක ඊටමත් ලොකු දෙයක්. ඉතින් ඒ තාත්තා තමයි එයාට මඟ පෙන්නලා තියෙනවා අනිවාර්යයෙන්ම පැහැදිලිවම. ඊට අම්ම දැන් ඒක එයා පැහැදිලිවම කියනවා. අනිත් එක තමයි දැන් මාස එහෙම ගත්තොත් එහෙම මෙයා තමයි දැන් මෙතන එහෙම ගත්තොත් දැන් මාස්ටර් මේකේ තයි තියෙන්නේ ස්කෝපියෝ කියන්නේ වෘශ්චික. එයාට මේක පේනවා, මේකේ පේනවාද? ඒක නිසා ලෙඩ තත්ත්වෙනුත් සම්පූර්ණයෙන්ම යම් ප්‍රමාණයකට ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා මෙතන පැහැදිලිව. මොකද මේ මාස්ටර් මේක පේනවා. මාස්ටර් මෙතනත් පේනවා. මැරේජ් එකත් පේනවා. මොකද 8 පේනවනේ. එතකොට මේ මාස්ටර් 1 2 3 4යි 4 වෙනි ලුක් එකෙන් මෙතන 6යි 17යි මෙතන 5යි 48යි. ඒක පැහැදිලිවම එතනත් ලොකු නිර්භීත බවක්. එයාගේ කමියුනිකේෂන්ස් වල තියෙන නිර්භීත බවයි නොවෙනස් වීමේ හැකියාවයි ඒවා ඔක්කොම ඉවසීම ඒවා ඔක්කොම ගෙනල්ලා දීලා තියෙනවා මෙතන මේ 4 වෙනි ලොක් එකෙන්. ඒකත් ලොකු පිනක් එතන තියෙනවා. මෙයා ලොකු පින් ටිකක් ගෙනල්ලා තියෙනවා. මේවා මේක ලොකු පින්. එතකොට වීනස් එක්ක මෙතන ඉන්න එක එයා කරන්නේ මියුසික් කරහා කමියුනිකේට් කරන එක. වෙන මොකක්වත් නෙවෙයි. ඒකනේ කරන්නේ යාගේ. ඒක දක්ෂතාවය ඒවටම ටැලන්ට් තියෙනවා. අනිත් එක වීනස් කියන්නේ එයාගේ පහ අධිපතිය higher education inclinations ඒ ටික ඔක්කොම මෙතන තියෙනවා. ඒක 3ට ගිහිල්ලා ඉන්නවා කියන්නේ ඒ higher level එක එයාට කියන්නේ ගොඩක් බුද්ධිමත්. එතකොට එයාට හරි දේ තෝරගන්න හැකියාව තියෙනවා. හරි දේ තෝරගන්න හැකියාව එන්නේ අර දුප්පත්කම මුලදී තේරුම් අරගෙන අර ඩිසිප්ලින් ජීවිතයක් ගත කරන නිසා. යන්නේ ඒකයි කොතන තියෙන්නේ. ඉතින් ගොඩක් දුක් විඳපු ජීවිතයක් තිබුණා. ගොඩක් සල්ලි වලට පස්සේ ගියපු කෙනෙක් නෙවෙයි. හරියට කියන්න ඕන දේ හරියටම කිව්වා. කිසි කෙනෙකුට බය වෙන්නේ නැහැ. මොකද සන් වගේ ග්‍රහයෙක් මෙතන ඉන්න නිසා. ඒ කියන්නේ එයාගේම එකනේ. එතක මාස් මෙතන මං කිව්වා 4 වෙනුම තියනවා කියලා. අද ජුපිටර් 2 ඉන්නවා කියන්නේ එතන දෙයියෝ මෙතන ඉන්නවා. ඒ කියන්නේ ලොකු එකක් තියෙනවා. නමුත් රාහුගේ බැල්මක් තියෙනවා එතන. ඒක නිසා තමයි අර මැරේජ් ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඊට අමතරව ඒක ලසස් පෙන්නනවා මෙතන. ඒකයි ඉතින් හැමදේම එහෙමයි ජීවිතේ. එහෙමමයි මේවා. දැන් මෙයා මේ පින් ටික අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේක යුග මෙහෙවරක් කරලා උළු අවංකව ජීවත් වෙලා හරියට වැඩ ටික කරලා අපිට අපිව ඉන්ස්පිරේෂන් එකක් දීලා ආයි කවදාවත් අපි අමතක නොවන තත්යකට එන්න තමයි ඇවිල්ලා තියෙන්නේ.
ඉතින් එයාගේ කාලෙ වරුණාම ගියා. මම ඔයගලන්ට දැන් ගියේ එකක් පෙන්නන්නම්. ඒකත් මහා පුදුමයි. ඔන්න ඕකයි මේ chart එකේ තියෙන වෙනස. දැන් ඇයි මම මෙතන 7:41යි 5:48යි 6:17යි මෙයාට අවුරුදු 19දී අවුරුදු 10දී තමයි අර කරුණාරත්න අබේසේකරගේ අර ගුවන් විදුලි වැඩසටහන් වලට ජොයින් වෙන්න පටන් ගන්නෙ. ඒකත් මෙතන පැහැදිලිවම පේනවා. 6:17යි 7:17යි මෙතන 7:58යි. කියන්නේ අර ටීචර් කෙනෙක් නේ එකන් යන්නේ ඒකට. එතකොට මෙතන 7:41යි. කියන්නේ එතනම තියෙනවා හුඟක් ජීවිතයේ අඩුම කාලේ වගේ එයාගේ ටැලන්ට් එක නෝටිස් වෙනවා. මෙතන වොයිස් එකක් තියෙනවා. මෙතන වොයිස් එකක් තියෙනවා. මෙතන කමියුනිකේෂන්ස් තියෙනවා. ඊට අමතරව මෙතන කමියුනිකේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒ ටික තමයි තියෙන්නේ. දැන් දැන් බැලුවොත් එහෙම එයාට දැන් මෙහෙමයි මේක වෙන්නේ. ඇත්තටම අපි එන්න කලින් අපි මේ තියෙන මොනවද කර්ම ටික තියෙන්නේ, අපි කොහොමද ඒ කර්ම ටිකෙන් අපි මොකද්ද කරන වැඩේ කියලා කරගෙන එන්න කලින් අපි අනිවාර්යයෙන්ම අපේ long term partnersලා කවුද කියලා මට මේ ජීවිතේ achieve කරන්න දෙයක් තියෙනවා නම් ඒ achieve කරන්න ඕන long term partnersලා අර ඔයගොල්ලෝ අහලා ඇති අර කරෝලි බාබා කියන්නේ any meeting in this life is a karmic debt or karmic credit කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ හමු වෙන හැම දෙයක්ම කාමික ණයක් හරි කාමික ලැබීමක් හරි. අන්න ඒකයි. අපි ජීවිතේ කවුරුත් හම්බ වෙන්නේ නැහැ එහෙම නැත්තම්. ඒ නිසා තමයි ප්‍රොෆෙසර් කවුද සුනිල් ආරියරත්නයි අනිත් සංගීත සපයන අය කවුද අපේ තව අනිත් අයත් මෙයාට හම්බ වෙන්නේ ඒකයි. එහෙම ජීවිතේ දැන් ගොඩක් කොම්පෝසර්ස්ලා හැම හම්බ වෙලා තියෙනවානේ. ඒගොල්ලන්ගෙන් උදව් සම්පූර්ණයෙන්ම තියෙනවා. මේ ජුපිටර්ගෙන් ඒක තියෙනවා. අනිත් එක එයා ලේසියෙන් ගිව් අප් කරන කෙනෙකුත් නෙවෙයිනේ. මෙතන මේ සෙන්සරු ඉන්නවනේ හાર્ඩ් වර්ක් එකත් එක්ක. ඉතින් මෙතන ඒ මදිවට මේ සෙන්සරුගෙන 1 2 3 මෙතන 3 පේනවා. පේනවද? එතනක් තියෙනවා හાર્ඩ් වර්ක් එක කමියුනිකේෂන් සයිඩ් එකට. ඒකට 7 8 9 10 මෙතනත් පේනවා. ඒකක් තියෙන. ඉතින් ඒක සෙන්සරු වාසනාවන්ත ග්‍රහයෙක්නේ. අර 10යි මෙතන 8යි 9යි අයිති නිසා තමයි අර 8 කාලේ තමයි ටිකක් දුප්පත් කාලේ එහෙම දුක් විඳේ. නමුත් එයාට ගොඩක් වාසනාවන්ත තත්ත්වයන් තියෙනවා. තව මොනවද මට කියන්න පුළුවන්. මම ඊට පස්සේ මේ වෙලාව මේකට හදලා මම ටිකක් මහන්සිලා මේ වෙලාව හද ඔක්කොම මට සීයා උදව් කරනවා. එහෙම නැත්තම් මට මේක හරියටම හදාගන්න අමාරුයි. 7:41 කියන එක දැන් ඊට පස්සේ මම ඒක නිකන් මේකට දාලා බැලුවා කොහොමද what your take on this chart කියලා. time 1:46 am zone එහෙම දාලා ඒකේ පැහැදිලිවම කියනවා මේ chart එකෙන් එයාගේ ජීවිතය කියනවා කියලා. ලග්න එක ජෙමිනයි අර්ධ නක්ෂත්‍ර rule by Rahu. මොකද මේ නක්ෂත්‍රය ආපු අය හරියටම හරි ඒක පැහැදිලි. ඊට පස්සේ මූන් ඇවිල්ලා ක්‍රිටික නක්ෂත්‍ර, ඊට පස්සේ සන් ඇවිල්ලා මග. මේ ගොඩක් වටින දේවල් ටිකක් කියනවා. The voice of generation, exalted moon and Venus in third house. ඒ අර voice of generation එන්නේ නිසා කියලා. ඒක exalted moon එකයි Venus in the third house. The planet of music, and Earth sits directly in her third house for performance and singing, right, in Leo. This gives her immense stage presence and creativity and command authority. Our command authority again is Sun Hinda. ඊට පස්සේ මේ intellectual rebel Gemini Lagna in Ardha මේක මේ එයාගේ මේ උපන්න නැකත
එහෙම ගත්තොත් එහෙම represents transformation through upheaval, emotional intensity and fighting through social storms. පේනවද? ඒක තමයි මේ අර්ධ නක්ෂත්‍රයෙන් කියන්නේ. This aligns seamlessly with her legacy. She was never just a pop singer, she was an intellectual vocalist. පේනවනේ intellectual vocalist කියන්නේ මේ intellectual ග්‍රහය, මේ vocalist මෙතන Venus. හරිද? Intellectual vocalist and utilize deep, complex and socially critical lyrics. ඒකට යාට හම්බ වෙලා තිබුණා. ඊට පස්සේ The Pavana and the things that she did, Sun in her own house, Mars Jupiter conjunction, Saturn in the first house, longevity and discipline. මං කියර discipline දුන්නේ මොකද Saturn තමයි discipline දෙන්නේ. hard work එහෙම දීලා ඊට පස්සේ මේ එයා ගියපු මේවා ටික රාහු දසාවේ තමයි ගොඩක් එයා මොකද රාහු කියන්නේ එතන ඉන්න තැනින් උස්සනවා. අර එක්ස්පැන්ෂන් මේක තියෙනවානේ මෙයාගේ. ඉතින් ඒ රාහු කාලේ තමයි මෙයා මුලදීන් පටන් ගත්තේ. 62 දිනේ මෙයා පළවෙනි සින්දුව කියන්නේ. එතන අවුරුදු 19 මේකෙත් මෙතනිනුත් පේනවා, මෙතනිනුත් පේනවා, මෙතනිනුත් පේනවා. ඒ අවුරුදු 19 දී ඒක වෙන එක පේනවා පැහැදිලිව. එතකොට මේකට තමයි යාව අර අමරදේවස හම්බු වෙලා අර පළවෙනි සින්දුව කියන්න හම්බු වෙන්නේ. ඒක නිසා ගලනගගේ ජීවිතය කියන එක ඒක එතකොට ඊට පස්සේ ජුපිටර් දශායකේ රෙවොලූෂනරි, සැටර්න් දශායකේ matriarch of music, මර්කරි දශායකේ කරන්ට් පීරියඩ් එක දැන් මේ යන්නේ. ඊට පස්සේ මර්කරි දැන් යන්නේ මර්කරි ජුපිටර් කාලයක් යන්නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මාරක ස්ථානය කියන්නේ 2. ඒකේ ඉන්න ග්‍රහයගේ කාලෙක තමයි මැරෙන්නේ. එහෙම කියලා කියනවා. අපිට ඒක හදාගන්න පුළුවන් මහන්සි වුණොත් දරුවන්ගේ charts තියෙනවා නම් ඒක හදාගන්න පුළුවන්. නමුත් දැන් මෙතන යන්නේ ජුපිටර් කාලයක් වෙනවනේ. මෙතන මර්කරි මහදසාවේ එයාගේ ලග්නාධිපතියගේ දෙකේ ඉන්න ග්‍රහයාගේ කාලය යන්නේ. දැන් තමයි ඒක පැහැදිලිව කියනවා එහෙම තමයි ඒක මැරෙන්න තියෙන එක පේනවා කියලා. ෆයිනල් ටේක් ඊට පස්සේ මං කව මෙයා ඊයේ මැරුණා කියලා 20 කියලා කියන්න තිබුණ එක. national mourning, public respect ඒවා, astrological reflection of her passing, how wealthy is she එතන පැහැදිලිවම කියන මං ඇහුවා මොකද මේක මෙතන wealth ග්‍රහය 12ට ගිහිල්ලා ඉන්නවනේ losses තැනට. ඒක නිසා මං ඒක නිකන් අහලා බැලුවා එයාට මෙච්චර කොච්චර සල්ලි තියනවාද කියලා. එහෙම එකක් නෑ. යා මිනිස්සු තමයි හම්බ කරගෙන තියෙන්නේ. සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. කම්ෆර්ටබල් ජීවිතයක්. නමුත් ඒවා සල්ලි වලට මැරෙන්න ගියපු කෙනෙක් නෙවෙයිනේ. her legacy. ඊට පස්සේ that explains why the second lord moon on the 12th house and 11th in Mars. මෙතන මං අර කියපු දෙයක් තියෙන්නේ එතන. Second lord wealth in the 12th house. However, because our exalted moon sits in the 12th house, her relationship with the material wealth was one of detachment. අනේකයි. යාගේ detachment යාගේ හරීම අර letting go කියන එක හුඟක් ජීවිතේ practice කරලා තියෙන කෙනෙක්නේ. 11th lord in the 12th house ඒ මොකද්ද වෙන්නේ කියලා එතන තියෙනවා. higher spiritual manifestation. ඊට පස්සේ creative isolation, 22-year-old solo concert, spiritually highly guarded private life. යාගේ private life එක ආයි තිබුණා. D9 chart එක health details ලොකු ප්‍රශ්න එහෙම කියලා තිබුණේ නැහැ. නමුත් ප්‍රශ්න තියෙන්න ඕනේ මෙතන මේ රාහු ජුපිටර් ප්‍රශ්න තියෙන්න ඕනේ. යම් කිසි ප්‍රමාණයකට
ඊට අමතරව any detail about June when Rahu Ketu went. Oh, okay. දැන් මෙතන වුණේ මේ රාහු කේතු දැන් ඔයගොල්ලෝ දැන් බැලුවොත් එහෙම 120ක් දාන්නම්කෝ. දැන් බැලුවොත් එහෙම රාහු ගියා කේතු ගියා මේක උඩින් 7:41 උඩින්. රාහු ගියා කේතු ගියා 3 7 11 කියන්නේ 3 මෙතන යන්නේ 7:41 උඩින් ගියා. දැන් යන්නේ 5:37 මේ 20 වෙනිදාට 5:37 යන්නේ. ඒ කියන්නේ මේක ගියේ ජූන් මුල හරිය. ඒ හරිය යාට සනීප නැති වෙන්න පුළුවන්. එහෙම අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. අපිට එයාගේ ප්‍රයිවට් ජීවිතේ හින්දා අපිට ඒව හොයාගන්න බෑ. නමුත් ඕන කෙනෙක්ගේ මේ කේතු වගේ දැන් මෙයා ගොඩක් පින් කරලා තියෙන කෙනෙක්. ඒ හින්දා කොහොම හරි 3 උඩින් ගියේ ජූනි මුල හරිය වගේ. ඊට පස්සේ එයාගේ සන් උඩින් කේතු ගියා. දැන් අන්න එතනයි තියෙන්නේ. දැන් සන් උඩින් කේතු යනකොට දැන් මෙතන තියෙනවා එයාගේ සන් ඇවිල්ලා 5:48යි. දැන් මේ 5:37යි. දැන් මේ මාසේ මුල වගේ මේක උඩින් ගියා. දැන් අනිත් එක තමයි දැනගන්න ඕන එක තමයි දැන් කේතු වගේ ග්‍රහයෙක් සන් උඩින් යනකොට මුල පොසිටිව් පැත්ත මුල පැත්ත පොසිටිව් ඒක පහු නැන් පස්සේ නෙගටිව්. අන්න එහෙමයි තියෙන්නේ. සන් වගේ ග්‍රහයෙකුට කරදර කරන්නේ නැහැ කේතු මුලදී. ඒක කරන්නේ මේක කැඩුණු දවසේ ඉඳන්. ඒ කියන්නේ මේක 5:47 වෙච්ච දවසේ ඉඳන්. අපි නිකම් බලමු එපිමෙරිස් වලින් 5:37 මෙතන තියෙන්නේ අගෝස්තු 22. මම මේක ජුලයි දාලා බලමු. ඔන්න බලන්න ජීවිතයේ හැටි කියන්නේ 5:47නේ සන් තියෙන්නේ. කියන්නේ 5:47 කියන්නේ මෙන්න මේ හරිය. මෙන්න මෙතන. ඒකේ පීක් එක තිබුණේ ජුලයි 26 වෙනකම්. පේනවද? 5:53 5:47 වෙන්නේ මෙතන. මෙතන තමයි දා ඒ බ්‍රේක් එක එන්නේ. මෙතෙන්ට වෙනකම් පොසිටිව් කරදර කරන්නේ නැහැ. නමුත් මෙතනින් පස්සේ කරදර කරනවා. ඒ කාලේ මෙයා ලෙඩ වෙන්න පුළුවන්. මොකද සන් කේතු උඩින් සන් යනවා කියන්නේ සන් කියන්නේ වයිටැලිටි ජීවිතේ ඒක නැති වෙනවා. ලෙඩ වෙන්න පුළුවන් එහෙම තත්ත්වයක් වෙනවා. දැනටත් මේක හරි ස්ලෝ යන්නේ. ඔයගලන්ට පේනවා මෙතන 48යි 44යි 40යි 38යි 37යි 36යි 37යි 38යි මේක එක තැන තියෙන්නේ. එහෙම වුණාම අර ඔය වගේ ට්‍රාන්සිට් හරි පර්සිස්ටන්ට්ලි ගහනවා. ඒකයි. ඒකඩේ ජීවිතේ අග තමයි එතන පෙන්වන්නේ පැහැදිලිවම. පේනවා දැන් ඔය ට්‍රාන්සිට් එකේ අපි බැලුවම මෙතනදී ඉන්නේ මේ තාමත් මේක උඩින් ගියේ ජූලි අග වගේ තාමත් 96 තියෙන්නේ. හිමින් බහින්නේ. ගාකිමින් බහින්නේ. ඉතින් එතකොට ගොඩක් පර්සිස්ටන්ට්ලිම ලෙඩ වෙනවා. ඇඟට පණ නැහැ. එහෙම ඒ කියන්නේ වයිටැලිටි එක නැති කරනවා. ඒ කියන්නේ ජීවිතය අගේ තමයි එතන පෙන්වන්නේ. ඒක පිටා පැහැදිලිව පේනවා එතන. මේක 7:41 උඩින් ගියාම එතකොට හොඳ නෑ. ඒ දවස්වල අසනීප වෙලා ඇති. ඒ කියන්නේ ඇඟට ශක්තියක් නැති කරදර කාලයක් වෙන්න පුළුවන්. ජුපිටර් කාලේ පොත ජුපිටර් පොඩ්ඩක් ෆ්ලික් වෙලානේ තියෙන්නේ මෙතන පොඩ්ඩක් හරි. ඒක නිසා ඒ කාලේ නරකයි. ඒක තමයි එතන වෙලා තියෙන්නේ. 7:41 උඩින් ගියා. ඊට පස්සේ මේ සන් උඩින් යනකොට ඒ කාලේ අඩු වුණා. මොකක් හරි ප්‍රශ්නයක් තිබුණ එකක් අඩු වුණා. ඊට පස්සේ සන් උඩින් ගියපු ගමන් තමයි ආපහු ලෙඩ වෙන හරි දෙයක් වැඩි වෙලා මෙයා නැති වුණේ. ඒක එයාගේ එක්සිට් එක මෙතන පැහැදිලිවම පේනවා. ඒකයි එහෙම තියෙන්නේ. ඒකයි. මම හිතනවා ඔයගලන්ට යමක් මේකෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ හරි වටිනා chart එකක්. හරිම වටිනා chart එකක්. මොකද ගෙනාපු හොඳ කර්ම ටික මෙතන තියෙනවා. ගෙනාපු පවක් තියෙනවා.
මෙතනත් මේ කේතු මෙතන අටේ දාගෙන ආම කරදරයි ජීවිතේ ඔබ්ස්ටකල්ස් තියෙනවා හරියට කලකිරීම් තියෙනවා ඒවා මෙතන කේතුගෙන් වයිඩ් ඇස්පෙක්ට් එකක් මේ දෙන්නට තියෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම ජීවිතය ගැන හොඳට රිෆ්ලෙක්ට් කරන කෙනෙක් ආගම දහමට ගැන හුඟක් අවබෝධයක් තියෙනවා මොකද මෙයාගෙන් මේ අවුරුදු 50 පෙන්නෑන් පස්සේ මේවා ට්‍රිගර් වෙනවා ඒවා තියෙනවා ඊට අමතරව මෙයාටත් තියෙනවා පේනවානේ මෙතන 1 2 3 4 5 එතකොට ජීවිතය ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති වෙනවා ඒක නවත්තන්න බෑ ඒ හේතු නිසා එහෙම එකක් තියෙනවා ඉතින් ලයිෆ් වෙල් ලිව්ඩ් ඊට පස්සේ ලොකු මෙහෙවරක් කරලා ඉතින් මේ වගේ වාසනාවන්ත අය ආපහු කොයි කාලෙක එයිද එහෙම ඉතින් එහෙම වාසනාවක් තියෙනවනේ එන්න ඉතින් එහෙම එකක් තියෙනවා අපිට මේකින් ගොඩාක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා يعني මේක ජෙනුවින්ලි ඉගෙන ගන්න කෙනෙකුට එහෙම නැතුව මේක තේරෙන්නේ නැති කෙනෙකුට ඒකෙන් ඇති වැඩක් නැහැ කොහොමවත් මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එහෙම අහන්න තියෙනවා නම් විතරක් අහන්න එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ මම කරන්නේ යම් කිසි කෙනෙකුට ඉගෙනීමට උදව්වක් කිරීමක් මිසක් වෙන දෙයක් නෙවෙයි හොඳයි එහෙනම් thank you